වතුකම්කරුවන්ට රජයේ පඩි නැතිවෙයිද. වෛද්‍යවරු වර්ජනයට සූදානම්. ජාතික ආරක්ෂාව සහතිකයි. කන්ටේනර් 323ට ඩබල් කැබ් 1775කුත්. වතුකම්කරුවන්ට රජයේ පඩි නැතිවෙයිද. පෞද්ගලික අංශයේ වතුකම්කරුවන්ගේ දිනක වැටුප වැඩි කිරීම සඳහා ඊට පැමිණීමේ දිරිදීමනාවක් ලෙස රුපියල් 200ක් රජය මගින් ලබා දීමට මෙවර අයවැයෙන් පොරොන්දු වී තිබෙනවා. නමුත් පෞද්ගලික අංශයේ සේවකයන්ට දීමනා ලබා දීම සඳහා රාජ්‍ය මුදල් වැය කිරීම අනෛතික බවත් රජය එක්වරක් හෝ මෙලෙස මුදල් ලබා දීමක් සිදු කළහොත් එම දීමනාව දිගින් දිගටම ලබා දීමටත් එසේම එම මුදලේ ප්‍රමාණය විටින් විට වැඩි කිරීමටත් සිදුවිය හැකි බවටත් විවේචන රැසක් එල්ල වෙමින් තිබෙනවා. එසේම දේශපාලනික වාසි උදෙසා මෙම දීමනාව තවත් වැඩි කිරීමට විවිධ දේශපාලන පක්ෂ පොරොන්දු වීමේ අවස්ථා පවා ඇතිවිය හැකි. එසේම මෙම පැමිණීමේ දීමනාව ලබා ගැනීම සඳහා වතුකම්කරුවන් නිතිපතා සේවයට පැමිණීම විය යුතුව තිබෙනවා. ඒ අනුව කම්කරු ජනතාවගේ සේවා කාලය සහ ශ්‍රමය උපරිමයෙන් යොදා ගැනීමට වතු සමාගම් වලට අවස්ථාවක් උදාවන අතර එය ඔවුන්ගේ ආදායම් වර්ධනයට එය රුකුලක්ද වනවා. මේ අනුව රජය ලබා දෙන මෙම පැමිණීමේ දිරිදීමනාවෙහි ඉහළම ප්‍රතිලාභය ලැබෙන්නේ වතු සමාගම් වලට බව පෙනෙන්න තිබෙනවා. මේ අතර වතු සේවකයන් පෞද්ගලික අංශයට සම්බන්ධ බැවින් ඔවුන්ගේ වැටුප් වෙනුවෙන් රජයේ අරමුදල් වැය කළ හැකිද යන්න පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ අවධානය යොමු වී ඇති බව මාධ්‍ය වාර්තා කරනවා. ඊයේ දිනේදී රැස්වී ඇති රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේදී පෞද්ගලික අංශයේ සේවකයන්ට දීමනා ලබා දීම සඳහා රාජ්‍ය මුදල් වැය කිරීම අනෛතික බවට කරුණු අනාවරණය වී තිබෙනවා. කොහොම නමුත් ඊයේ දිනේදී මෙම ගැටලුව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කිරීමට ලක් වුණා. තවත් මේ වගේම සාකච්ඡාවට ලක් වෙච්ච කාරණයක් කෙටියෙන් හරි පිළිතුරක් දෙන්න මේ වතුකම්කරුවන්ගේ වෙනුවෙන් පැමිණීමේ දීමනාවක් දෙන්න ආණ්ඩුව යෝජනා කරනවා රුපියල් 200ක. මෙන්න මෙතන පුංචි ගැටලුවක් මතුවෙනවා මේ වතුකම්කරුවෝ කියන්නේ දැන් රජයේ වතු සමාගම් කීපයයි තියෙන්නේ මේ පුද්ගලික අංශයේ ඉන්න කම්කරුවන්ට රජයේ මුදලක් කොහොමද ලබා දෙන්නේ? මේ ඒකේ නීතිමය තත්ත්වයක් තියෙනවා නම් පැහැදිලි කරන්න. මහ භාණ්ඩාගාරයෙන් මුදලක් කොහොමද දෙන්නේ මේ පුද්ගලික වතුකම්කරුවන්ට පැමිණීමේ දීමනාවක් විදිහට? අපිටම ඒකටම පොඩි දෙයක් මේ කියන්නේ අඩු වැටුප් ලබන පෞද්ගලික අංශයේ සියලු දෙනාට මේ වගේ යෝජනා තියෙනද රජයට විශේෂයෙන්ම අපි දන්න දැන් ඒ කියන්නේ දැන් රටට විදේශ විනිමය උපයන ඇඟලුම් කර්මාන්තයේ නියුතු විශාල පිරිසක් ඉන්නවා තරුණ තරුණියෝ එයාට ඉතාම අඩු ප්‍රමාණයක් වැටුප් ගන්නෙ. ඒ අයටත් මේ වගේ සහන දෙන්න රජය බලාපොරොත්තු වෙනවද? දැන් ජනවසම වතු සමාගම් වලම සමහර සේවකයන්ට ගොඩක් සේවකයන්ට ETF EPF ගෙවලා නැහැ. දැන් එතකොට ඒ මුදලුත් ගෙවෙනවද කොහොමද? එමතුමා ඔකත් එක්කම මේ ඊයේ පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ ප්‍රසාද් මන්ත්‍රීතුමා මේ ගැන ප්‍රශ්න කරන මේ අහනවා. එතකොට ඔහු කියනවා මේ දැන් ඉදිරියේදී අලගොවියෝ ලුණු ගොවියොත් පාරට බහැලා ඉල්ලුවොතින් මේ විදියටම රජයේ බදු මුදල් දෙනවද කියලා වතුකම් කරවන්න දෙනවා කියලා. මේ අතර වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතාද මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදු කර තිබුණා. ඒක සම්මත වෙන්නේ දෙසැම්බර් 7. 3 දෙක ඉඳන් සම්මත වෙන ගැන ගැටලුවක් නැහැ. නමුත් ඒක නෙමෙයි. අයවැය ඉදිරිපත් කළ තියෙන 2026 ක්‍රියාත්මක වතු සේවකයන්ට 1700 දෙනවා කිව්වේ ජනාධිපතිවරු සමයේ දින්න ගමම්ම විශේෂ නියෝගයකින් දෙනවා කිව්වා. අතිරේක අයවැය විශේෂයි. ඊළඟට මැයි දිනේදී කිව්වා අයවැයෙන් දෙනවා කියලා. දැන් මේ දුන්නු රුපියල් 200 1350 1550 කරනවා රජයෙන් 200ක් දෙනවා කියන තීවන. හැබැයි මේ 200 මේ මොහොත වනතුරු පෞද්ගලික වතු සමාගම් එකඟ වෙලා ඒකාබද්ධ නිවේදනය නිකුත් කරලා නැහැ. නමුත් ඒක දෙන්නේ 2026 ජනවාරි ඉඳලා. එතකොට පුදුමේ කියන්නේ ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා වශයෙන් මේ ඉදිරිපත් කරේ මුදල් ඇමති. පාර්ලිමේන්තුව උත්තරීතරයි නම් ව්‍යවස්ථාදායකයේ බල ගන්නනවා නම් දෙන්න තිබුණේ පාර්ලිමේන්තුවේ කෙනෙක් මුදල් ඇමති කරගෙන. මොකද මේවට විවේචනය කරපු විපක්ෂයක් තමයි ආණ්ඩුවේ ඉන්නේ. වෛද්‍යවරු වර්ජනයට සූදානම්. වෛද්‍යවරුන්ගේ ගැටලුවලට අයවැයෙන් විසඳුම් ලබා නොදීම හේතුවෙන් නොවැම්බර් 17 වෙනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ නිවේදනය කළා. එමෙන්ම සෞඛ්‍ය සායනවලදී රෝහල්වලට පිටතින් ඖෂධ ගැනීම සඳහා ඖෂධ වට්ටුරු නිකුත් නොකිරීමටද තීරණය ගෙන තිබෙනවා. මේ අතර මෙවර අයවැයෙන් බලාපොරොත්තු වූ පරිදි සිය ගැටලුවලට ස්ථීර විසඳුම් නොලැබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා සියලුම විශේෂඥ වෛද්‍යවරුන් කොළඹට කැඳවා ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. මම විශේෂඥ වෛද්‍ය ආර් ඥානසේකරම් ලේකම් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය. දැන් අපි මෙතන අද කතා කරන්නේ පඩි වැඩි කිරීම ගැන නෙමෙයි. පෞද්ගලික අවුරුදු
දිගටම අවුරුදු ගාණක් දිගටම වැඩි වෙගෙන ආපු විෂමතාව ගැන තමයි අපි කතා කරන්නේ. ওই විෂමතාවට තියෙන්නේ අපේ සේවා ව්‍යවස්ථාව හරියට හදලා නැහැ. අතිරේක වැඩවලට ගෙවෙන ගෙවීම් ක්‍රමයේ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රහාණ පාසුකම් නැහැ. විශේෂයෙන් රැට පය 24ම ඩියුටි කරන විශේෂ වෛද්‍යවරුන්ට ප්‍රහාණ පාසුකම් නැහැ. ඒ වගේම ඩෙට් අලවුන්ස් කියන දීබනාවේ විෂමතාවක් තියෙනවා. මොකද ශ්‍රේණි වෛද්‍යවරුන්ටයි විශේෂ වෛද්‍යවරුන්ටයි එකම ගාණ තමයි ගෙවීම් කරන්නේ. එහෙම මේ වගේ දෙයක් ශ්‍රේණි දෙකක ඉන්න ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන්ටයි කනිෂ්ඨ වෛද්‍ය නිලධාරීන්ටයි එකම දීමනාව එකම ගාණ ගෙවන එක වෙන කොහෙවත් නැහැ. ඒ විෂමතාව ටික ඒ තමයි ටිකක් ඒ ගැන අපි දිගින් දිගට සාකච්ඡා කරා. ඇත්තට කියනවා නම් පෞගිය අවුරුදු 18ක් අපි සාකච්ඡා කරා 2007 සිට අද දක්වා දිගින් දිගට පවතිච්ච හැම රජයේත් එක්කම රජයේ අමාත්‍යවරු ජනාධිපතිවරුත් එක්ක අපි සාකච්ඡා කරා. අපිට පොරොන්දු දුන්නා. හැබැයි කිසිම දෙයක් අද දක්වා සිද්ධ වෙලා නැහැ. මේ බජට් එකෙන් අයවෙන් මේක විසඳනවා කියලා මේ වර්තමාන ආණ්ඩුවෙනුත් අපිට පොරොන්දුවක් ලැබුණා. ගෞරව ඇමතිතුමා ගෞරව සෞඛ්‍ය ඇමතිතුමා පාර්ලිමේන්තුවේ දෙපාරක් විතර ප්‍රකාශ කරා මේ විශේෂ වෛද්‍යවරුන්ට විසඳුමක් තියෙනවා ඒක විසඳන්න ඕනේ කියලා. අපිටත් පොරොන්දුවක් දුන්නා. හැබැයි 2020 බජට් එකේ කිසිම දෙයක් අපිට පේන්න නැහැ මේ අපේ ප්‍රශ්නතාවට විසඳුමක් හැටියට. ඉතින් ඒක නිසා මේ බරපතල තත්ත්ව ගැන අපි විධායක කමිටුවේ සාකච්ඡා කරා ඊයේ. ඒකෙන් අපි තීරණයක් ගත්තා අපේ රට පුරාම ඉන්න අපේ විශේෂඥ වෛද්‍යවරු අපේ සමාජයේ වෙන්න පුළුවන් අපේ සමාජයේ නොවෙන්න පුළුවන් සියලුම විශේෂඥ වෛද්‍යවරු කොළඹට ගෙන්නලා කැඳවලා මේක ගැන අවසාන තීරණයක් අරගෙන සාකච්ඡාවෙන් පස්සේ අවසාන තීරණයක් අරගෙන ඉදිරියට කටයුතු කරනවා ගැන. ජාතික ආරක්ෂාව සහතිකයි. ඉන්දියාවේදී සහ පාකිස්තානයේදී සිදු වූ පිපිරීම අනුව ලංකාවේ ජාතික ආරක්ෂාවත් අවධානයට පත් කර ඇති බව විපක්ෂ කොටස් වෙතින් අදහස් පළවනවා. මේ ඉන්දියාවේ ඇතිවෙච්ච මේ තත්ත්වයත් එක්ක විශාල අනතුරක සේයාවක් ලංකාවට තියෙනවා. මොකද දවස් දෙකකට කලින් මේ රටේ ප්‍රධාන පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයේ උනේ ඩ්‍රාවුඩ් ඊබ්‍රාහිම් කියන ඉන්දියාව හොයන ත්‍රස්තවාදී නායකයා ත්‍රස්තවාදියෙක් ලෙස ඉන්දියාව නම් කරපු ඉන්දියාවේ මුම්බයි ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච ජීවිත 250ක් පමණ බිලිගත් මුම්බයි ප්‍රහාරයට සම්බන්ධයි සැක කරන ඒ ඩ්‍රාවුඩ් ඊබ්‍රාහිම් කියන ත්‍රස්තවාදියා ලංකාවේ LTT සංවිධානය පරාජය කරපු LTT සංවිධානයේ පුනරුත්ථාපනය වූ LTT සමාජිකයන් සමග තම මද්‍රව්‍ය ජාලය ව්‍යාප්ත කරන්න ඒ අවශ්‍ය ගිවිසුම් සහ එකගතාවයන් හදාගෙන තියෙනවා. ඒ කෙසේ නමුත් ඉන්දියාවේදී සහ පාකිස්තානයේදී සිදු වූ පිපිරීම් වලින් ලංකාවට කිසිදු අවධානමක් නොමැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. දැනට ත්‍රස්ත තර්ජනයක් ගැන තොරතුරක් අනාවරණය නොවන බවත් ලංකාවේ බුද්ධි අංශ සහ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ජාතික ආරක්ෂාව ගැන සුවිශේෂී අවධානයකින් පසුවන බැවින් ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නොමැති බව ඔහු අවධාරණය කරනවා. කන්ටේනර් 323ට ඩබල් කැබ් 1775ක් රාජ්‍ය අවශ්‍යතාවය වෙනුවෙන් බ්‍රෑන්ඩ් නිව් ඩීසල් ඩබල් කැබ් 1775ක් ගෙන්වන බව ජනාධිපති හා මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක අයවැය කතාවේදී කියා සිටියා. ඒ සඳහා රුපියල් බිලියන 12.5ක් වෙන් කරන බවද ප්‍රකාශ කළා. නමුත් අයවැය විවාදයේ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මේ වාහන ගෙන්වීමේ ටෙන්ඩර් කැඳවීම යථා පරිදි සිදු වී නැති බවත් ටෙන්ඩරය අවලංගු කරන ලෙස ඉල්ලා සිටියා. මේ සඳහා ජාතික ප්‍රසම්පාදන කොමිසමේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය සිදු වී නොමැති බැවින් බැලූ බැල්මට මෙහි අක්‍රමිකතාවක් ඇති බවටත් ඔහු කරුණු දැක්වා. කෙසේ නමුත් යම් ලෙසකින් මෙම ඩීසල් ඩබල් කැබ් 1775ක මිලදී ගැනීමේ ක්‍රියාවලිය දූෂිත ගනුදෙනුවක් නම් එය ආණ්ඩුවට එරෙහිව එල්ලවන බරපතලම දූෂණ චෝදනාව විය හැකි. මීට පෙර කන්ටේනර් 323ක් පරීක්ෂාවකින් තොරව වරායෙන් පිට කිරීම නිසා ආණ්ඩුවට එල්ල වී ඇති චෝදනාවට මේ දක්වා පැහැදිලි පිළිතුරක් ලැබේ නැහැ. කොහොම නමුත් වාහන ගෙන්වීම සම්බන්ධයෙන් ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති නලින්ද ජයතිස්ස කරුණු පැහැදිලි කිරීමක් කළා. අපි රජයේ වාහනයක් දෙනවා. අපි කියලා තියෙන්නේ මන්ත්‍රීදුරේ අවසන් ගලනකොට වාහනේ බාර දීලා යන්න. මේකෙන් ඉතුරු වෙන මුදල අති විශාලයි. මතක තියාගන්න. ඒක නඩත්තු කරත් පාඩුවක් නැහැ. මේ වාහනේ නඩත්තු කරාට පාඩුවක් නැහැ රජයේ. ඒ වගේම අනිත් පැත්තේ මේක 1775න් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ රාජ්‍ය සේවයට. දැන් මගේ අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි ඉල්ලලා තියෙනවා වාහන 271ක් ඕන කියලා. කාටද? අපේ MOHලට, අපේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට, අපේ ඩෙන්ගු
මැලේරියා බරවා ඇතුළු මේ කැම්පේන් වලින් නිලධාරීන්ට ඒ වාහන නැහැ. යන්න විදිහක් නැහැ. සමහර තැන්වල මම කියනවා ඔබට ගාල්ලේ මේ ළඟදී වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම් එකක් සති දෙකක් කල් දාන්න සිද්ධ වුණා යන්න වාහනයක් නැතුව. මේක ඉක්මනට ලබා දෙන්නට ඕන. මේක කඩාකප්පල් කරන්න එපා, බාධා කරන්න එපා. මේක සමහර මාධ්‍යම කනගාටු වෙනවා වාර්තා කරලා තිබුණා മന്ത്രിවරු 225ට වාහන ලබා දෙන්න මිලියන 12500ක් කියලා. ඒක බෙදලා කියලාත් තිබුණා ප්‍රවාහන අමාත්‍යාංශයේ බස් ගන්න මිලියන 3600යි මේ මෙතන 12500 එකලක වැරදි. මේ සමහර පළාත් පාලන ආයතන වලට බැකෝ එක ගන්න තැන ඉඳලා අපේ MOH වාහනයක් කරන් දෙන තැන ඉඳලා අරගෙන දෙන්නේ ඒ අතරේ ඇත්ත දැන් මේ දැනට වාහන බාර ලබා දීලා නැති පක්ෂ මන්ත්‍රීවරු ඉන්නවා. ඒ අයටත් මේ මහජන සේව සැලසීම සඳහා වාහන ලබා දිය යුතුයි. මේ කිසි තර්කයක් නැහැ. අපි අපේ මැතිවරණ වේදිකාවල උවමනා තරම් කියලා තියෙනවා. මහජන නියෝජිතයන්ට වැඩ කරගන්න පහසුකම් ටික දෙන්න. හරිද? හම්බ කරගන්න පර්මිට් දෙන්නේ නැහැ. වැඩ කරන්න පහසුකම් ටික දෙන්න. වාහනයක් දෙන එක, ඒකට අවශ්‍ය කරන පහසුකම් ටික දෙන එක, කාර්යමණ්ඩලයක් දෙන එක, කාර්යමණ්ඩලයේ දීමනා දෙන එක, දුරකථනයක් දෙන එක, දුරකථන පහසුකම් දෙන එක, ඒ දේවල් කර දෙන්න ඕන මහජනතාවට පහසුකම් සපයන්න. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම සඳහා තීරුබදු රහිත බලපත්‍ර ලබා දීම වෙනුවට රජයේ ඩීසල් ඩබල් කැබ් රථ මන්ත්‍රීවරුන් 225 දෙනාට ලබා දීම ගැනද බරපතල විවේචන මතුවෙමින් තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ගේ සේවා කාලයට සීමා වන පරිදි රජයේ වාහනයක් ලබා දීමට සිදුවීමෙන් වාහන රක්ෂණය සිට සියලු නඩත්තු කටයුතු පිරිවැය රජයට දැරීමට සිදුවනවා. එමෙන්ම මේ ලබා දෙන්නේ රජයේ වාහනයක් බැවින් රජය විසින් රියදුරකුද ලබා දිය යුතු වෙනවා. මේ අනුව වාහන ගෙන්වීම වෙනුවෙන් වැයවන මුදලට අමතරව අවුරුදු 5කදී එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් රජයට දරන්න වන අමතර වැයබර රුපියල් මිලියන 100කට ආසන්න විය හැකි බවට තොරතුරු පළවනවා. නමුත් මන්ත්‍රීවරුන් සඳහා තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා දීමෙන් රජයට අහිමි වන්නේ ඊට අදාළ තීරුබදු මුදල පමණයි. මේ අනුව රජයේ ඩබල් කැබ් මන්ත්‍රීවරුන්ට ලබා දීමෙන් රජයට අතිවිශාල පාඩුවක් සිදුවන බව පෙනෙන්න තිබෙනවා. ඒ කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව දරන්නේ ඊට වෙනස් මතයක්. විශේෂයෙන් ගත්තොත් මේ පර්මිට් එහෙම නැත්නම් බදු රහිත තීරු බදු රහිත බලපත්‍රය කියන මේ දේ ගත්තොත් එහෙම විශේෂයෙන්ම අපි දන්නවා යම්කිසි ආකාරයෙන් වාහනයක් ගෙන්න ගන්නව නම් ඒ වාහනයට අදාළව ඒ තීරු බදු ඒ බදු අය කරන්නේ නැහැ. විශේෂයෙන්ම 1977 වගේ කාලවකවානු තුළ තමයි මේක හඳුන්වා දෙන්නේ. විශේෂයෙන්ම මුලින්ම ගත්තොත් එහෙම මේ පර්මිට්ස් ටික non transferable. ඒ කියන්නේ මේ පර්මිට් තව කෙනෙක්ගේ නවට පවරන්න බැරි තත්ත්වයක් තමයි තිබුණේ. එතකොට අපි දන්නවා මුලින්ම අවුරුදු 5ක් වගේ තිබුණා, 3ක් වගේ තිබුණා. ඉතින් කාලෙන් කාලට යම්කිසි දේශපාලනිකව යම්කිසි තර්ජනයක් ආණ්ඩුවට එනකොට විපක්ෂෙත් එක්කත් කේවල් කරමින් මේ ඇඩ්ජස්ට්මන්ට්ස් ටික එයාලා කරගෙන ආවා. විශේෂයෙන්ම 2012න් පස්සේ තමයි මේක ඕපන් පර්මිට් එකක් විදිහට දෙන්නේ. විශේෂයෙන් මේ අදාළ മന്ത്രിවරයාට මේ බලපත්‍රය තවත් කෙනෙක්ගේ නමට ඒ වාහන ගෙන්න ගත්ත ලියාපදිංචි කරපු පළවෙනි දවසම පවරන්න අයිතිය ලැබෙනවා. ඒකට හේතුවක් තමයි විශේෂයෙන්ම මට මේ සම්බන්ධව යම්කිසි අත්දැකීමක් තියෙනවා. මම මගේ ඉගෙන ගන්න කාලේ මම ඇප්‍රන්ටිස් කෙනෙක් විදියට මම යම්කිසි වාහන සේල් එකේ මම වැඩ කරා. ඉතින් එතනදී මම ඉගෙන ගත්ත දේ තමයි විශාල മന്ത്രി සංඛ්‍යාවක ඒ ඩොකියුමන්ට්ස් ඒ අදාළ කරන ඒ ලිපිලයකට මම දැකලා තියෙනවා. නමුත් ඒ කාලේ වුණොත් මට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න අයිතියක් තිබුණේ නැහැ. හේතුව එහෙම නීතිමය ක්‍රියාමාර්ග ගන්න රටේ නීතියක් එවකට තිබුණේ නැහැ. විශේෂයෙන්ම ඉතාමත් ඉහළ මට්ටමින් හිටපු ඇමතිවරුන්ගේ අත්සන් පවා හිස්කොලේක මම දැකලා තියෙනවා. විශේෂයෙන්ම ওই පර්මිට් විශේෂයෙන් අපි දන්නවා හිස් ට්‍රාන්ස්ෆර් ෆෝම් තමයි අත්සන් කරලා දෙන්නේ. දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා. ඒ වගේම හිස්කොලේක මුද්‍රයක් උඩ අත්සන් කරලා දෙනවා. ඉතාමත් ඉහළින්ම යම්කිසි රටට අර ඉහළ මට්ටමින් සේවය කරපු ඇමතිවරුන්ගේ නම් පවා මම දැකලා තියෙනවා, අත්සන් පවා මම දැකලා තියෙනවා. ඉතින් එතනදී මම දකින්නේ ඒක ඉතාමත් අනතුරුදායක තත්ත්වයක්. එතකොට මේ වගේ තත්ත්වය ඇති කරේ ඒ දේශපාලන සංස්කෘතිය. නමුත් අද අපි සතුටු වෙනවා මේ පර්මිට් ක්‍රමවේදය මුළුමනින්ම මේ දේශපාලන භූමිකාවෙන් තුරන් කිරීමත් එක්ක රටට යම්කිසි ස්ථාරභාවයක් අපිට හදාගන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. විශේෂයෙන්ම මෙතන බදු සම්බන්ධව යම්කිසි කාරණාවක් කියන්න කැමතියි. අපි දල වශයෙන් ගත්තොත් මෙතනදී ලෑන්ඩ් ක්‍රූසර් කියන වාහනේ තමයි වැඩිපුරම මේ හිටපු മന്ത്രിවරු ගෙන්නලා තියෙන්නේ. සමහර අය දන්නේත් නැහැ Tamanගේ නමට මොන වාහනේද ගෙනාව කියලා. ඒකත් ප්‍රශ්නයක්. එහෙමත් තත්ත්වයක් තුලදී විශේෂයෙන්ම ගත්තොත් එක පර්මිට් එකක් රුපියල් කෝටි 2.5 3 අතර ඒ කාලේ විකිණලා තියෙනවා. අද යම්කිසි
අපි පොඩි කැල්කුලේෂන් එකක් කරලා බැලුවොත් එහෙම CIF value කියලා කියනවා. ඒ කියන්නේ cost insurance freight කියලා කියන්නේ ඒ මිලයි ඒ වගේ මේකට අදාළ කරන ඉන්ෂුරන්ස් එක රක්ෂණය ඒ වගේම ඒ නැව් ගාස්තුවත් එක්ක තමයි අපි CIF එක කැල්කුලේට් කරන්නේ. CIF ගාස්තුව ඩොලර් 85000යි නම් අද රේට් එක අනුව සාමාන්‍යයෙන් අපි දල වශයෙන් රුපියල් 303 ගාණෙන් වැඩි කරා නම් CIF එක මිලියන 25.755 වෙනවා. ඒකට එක්සයිස් ඩියුටි එකක් ඇඩ් වෙනවා. එක්සයිස් ඩියුටි එක ගත්තොත් එහෙම දල වශයෙන් ගත්තොත් එහෙම මිලියන 39.76යි. ඒ වගේම කස්ටම් ඉම්පෝර්ට් ඩියුටි ප්ලස් කස්ටම් සර්චාර්ජ් එක ගත්තොත් එහෙම මිලියන 7.72යි. ඒ වගේම වෙහිකල් එන්ටයිටල්මන්ට් ලෙවි කියලා එකක් තියෙනවා රුපියල් 15000යි. ඒ වගේම ලක්ෂරි මෝටර් වෙහිකල් ටැක්ස් එක තියෙනවා රුපියල් මිලියන 24.9.6යි. ඒ වගේම වැලියු ඇඩඩ් ටැක්ස් VAT එක ඇඩ් වෙනවා රුපියල් මිලියන 17.67යි. මේක තමයි සමස්ත ටැක්ස් එක. එතකොට ටැක්ස් එක සමස්තයක් විදිහට එකතු වෙච්ච ගමන්ම රුපියල් මිලියන 90.082 වෙනවා ටැක්ස් එක. එතකොට දැන් මේ උදවිය ඉල්ලන්නේ මේ ටැක්ස් එක කියන්නේ මේ මෙච්චර ටැක්ස් ගෙවන්න නැතුව. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේ වාහනේ මිලදී ඒ කියන්නේ සාමාන්‍ය විදියට මේක රටට ආනයන කරනවා නම් මේ ටැක්ස් එක ගෙවන්න ඕන. නමුත් වාහන ගෙන්නන්නෙත් නැහැ. එහෙම නැත්නම් එයාලා පාවිච්චි කරන්න ගෙන්නන්නෙත් නැහැ. මේක කාට හරි මේක පවරනවා. පැවරුවෙන් පස්සේ මොකද කරන්නේ? මේ ටැක්ස් එක මේ බද්ද රටට අහිමි වෙනවා.